දෙක එකට මැච් වෙන්නේ නැහැ. මේ ඉගෙන ගන්න එකත් එක බෑ. පොඩි උන්නේ උඹලා පොඩි උන් ඉන්නවනේ පොඩි උන් විතර. මේ සෙල්ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න කී දවස්වල මාර ලොකු දෙයක්. හැබැයි ටික කාලෙකින් පස්සේ ඒ මහා ලොකු දැන් වෙන්නත් ඕනේ නැහැ. ඒ අවුරුදු 2 3 4 යනකොට පට කාලේම ගොම් පාටලා ගියා. කිසිම ගේමක් නැතුව වෙලා ගියා. ඒ වගේ දැන් මේ කියන්නේ දැන් ඔය අති බරපතල තාක්ෂණ දියුණුවක් මේ වෙලාව ඇවිල්ලා තියෙනවනේ. ඔය AI එකයි අර ඉන්ටර්නෙට් මේවයි අරවයි මේවයි තියෙන ඔක්කොම ටික කියපන්කො. ඔය ඔක්කොගේම මේ අර අමුතු අවස්ථාවක මේ ඉන්නේ. තව ටික දවසකින් ඔක ගොම් පාටම වෙලා යනවා. ඒ වෙලාවේ දැන් උඹලා හිතපන්ලකො ෆෝන් එකට පට්ට මැබ්බෙහි වෙලා ඒකෙමයි දවසෙම ඉන්නේ. තව ටික දවසකින් තේරෙයි මේක 7-5ක වැඩ නැති බොරුවක් මේක කියලා. මේක තනිකර බොරු වැඩක්. ඒක තේරෙන්නේ හැබැයි ඒ ලෙවල් අවුරුදු 2-3 ඉවරුණා. මම මේකයි කේස් එක. ඉතින් මේක වුණොත් වෙන අපරාධයක්. ඒතර මේකේ තියෙන ආතල් එක ගන්නත් බෑ. දැන් ඇත්තටම මේව පට්ට ආතල්නේ. මේ ෆෝන් එකක් තිබ්බොත් ඇත්තටම කැම් බීමවත් ඕනේ නැහැ. සිරා කතාවත් ඒකනේ. හැබැයි හිතපන්කො දැන් මේ ආතල් එක අරන් මේ ඉගෙන ගන්න ටික කට් කරගත්තා කියලා. ඊට පස්සේ බැරණකන් දුක් විඳින්න එපා යකෝ සිරාවටම. ඒතර මේ වෙලාවේ මේ ආතල් එක පොඩ්ඩක් කැප කරලා ගියොත් එතනින් එහාට ඔය ෆෝන් එකත් එක්ක දිගටම හෙන ආතල් පිට මැරෙනකම් ඉන්න පුළුවන්. ඕක කියනකොට කාටරි hina යනවා වගේ සිද්ධියක් එනවා නම් මේක කරන්න බෑ. ඉතින් ඒක බෑනේ. ටීවී ෆෝන් කම්පියුටර් ලව් සීන්. ඔය හතර තිබ්බොත් ජීවිතේට කොට යන්න බෑ කියලා තමයි කතාව වෙන්නේ. 100ක් කියන්නේ එහෙම ඉස්සර. දැන් අර ෆෝන් එක කියන එක එන්නේ දැන් ටීවී නම් කවුරුත් බලනවා කියලා මං හිතන්නේ නැහැ. මැස් කරන එක නම් ටීවී බලනවා කියලා හිතන්නේ. දැන් පිස්සුනේ ටීවී බලන මුන් නැත්තම් දැන් නම් බලනවා නම් ඒකේ ලව් සීන් එක බලන්. ඔය ලව් කරන එකට ජීවිතේට එල්ල කොට යන්න හම්බෙන්නේ. දෙක එකට මැච් වෙන්නේ නැහැ. මේ ඉගෙන ගන්න එකත් එක බෑ. පොඩි උන්නේ උඹලා පොඩි උන් ඉන්නවනේ පොඩි උන් විතර. පොඩි Tamanට ජීවිතේ අර යන්න ඕන චේන් එකක් වගේ තියෙන ඒකේ පුරුකක් දෙකක් පැනගත්තම ආයෙ චටපට ගාලා තමයි මැරෙනකම යන්න වෙන්නේ. පුළුවන් නම් මේ පිළිවෙලට මේ චේන් පුරුක් ටික ඉවර කරපන් නැත්තම් වැඩේ අවුල් වෙනවා.